අයිබෝන් කියනවා. ඉතින් ඔයාලා හැමෝටම මම මේ වෙලාවේ ඔයාලට සුබ ආරංචියක් කියන්න ආවේ. ඔයාලා මහන්න ඉගෙන ගන්න කැමති අයට පොඩි ආරාධනාවක් තියෙනවා. ඔයාලා මහන්න ඉගෙන ගන්න කැමති ඒ තෙත් කෑල්ලක මොනවත් කපන්නවත් දන්නේ නැහැ කියන අය. මං පන්ති පටන් ගන්න මං තීරණය කරා ඔන්ලයින් ක්‍රමයට. ඔයාලට මොකද මට ෂොප් එකට ඇවිල්ලා ෂොප් එකේදී කියලා දෙන්න මට වෙලාව මදි, මේ ඉඩ මදි නිසා පොඩි ඉඩ ප්‍රමාණයකනේ මම ඉන්නේ. ඒ නිසා මං ඔන්ලයින් හරහා ඔයාලට කියලා දෙන්න තීරණය කරා. ඉතින් ඔයාලත් ඉගෙන ගන්න කැමති නම් ඒ කියන්නේ කොහොමවත් කිසිම මැස්මන්ට් එකක් ගැන මහන්න ආසයි, ඒත් කිසිම රෙදි කෑල්ලක්වත් පත්තර කොලයකින්වත් කපන්න දන්නේ නැහැ කියන අය මට මැසේජ් එකක් දාන්න. පහලින් මැසේජ් කරලා තියන්න. මං ඔයාලට මේකේ මේ කැප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයාලා කැමති ඉගෙන ගන්න කැමති කියන අය මම හැම දෙයක්ම සරලව මුල සිට හැම දෙයක්ම උගන්වන්න මම සූදානම්. ඒ වගේම මහන්න දන්නව ඒත් හැම ඩිසයින් එකක්ම කපන්න දන්නේ නැහැ කියන අය වෙනම මට මැසේජ් කරන්න. එයාලා වෙනම මැසේජ් කරන්න. මට මං මහන්න දන්නවා, මං හැබැයි මේ ඩිසයින් එක කපන්න දන්නේ නැහැ කියලා. මං ඔයාලට හැම දෙයක්ම එක ඇඳුමින් ඇඳුමට ඒ විදියට කියලා දෙන්න මම සූදානම්. ඒ ඇඳුමක් කපන විදිය, මහන විදිය, ඒකේ හැඩේ ගන්න විදිය, හැම දෙයක්ම නීට් එකට කරන විදිය මම ඔයාලට කියලා දෙන්න සූදානම් ඉන්නවා. ඉතින් ඔයාලත් කැමති නම් වෙනම තව ජූස් වර්ග හදන්න කැමති අය ඉන්නවනම් ඒත් මම ඒකට නම් අය කිරීමක් කරන්නේ නැහැ. මොකද කෙනෙක් දියුණු වෙන්න ඕනනේ. මම දන්න දේ දන්න විදියට කියලා දෙන්නම්, ඔයාලට උදව් කරන්නම්. මොකද මට ඕනේ හැම කෙනෙක්ම දෙමව්පියන්ට බරක් නොවි, රටට බරක් නොවි, තමන්ගේ ස්වාමියට බරක් නොවි ජීවත් වෙනවා දකින්න. එතකොට කාගෙන්වත් කවුරුවත් වචනයක්වත් අහන්නේ නැහැ. තමන්ට ඕන දේ ගන්න තමන්ට මුදල් තියෙනවා. අන්න ඒ නිසා ඔයාලත් කැමති නම් ඔයාලත් මම දැන් මේ ෂොප් එකට ආපු ගමන් පොඩ්ඩක් දාඩිය දානවා පයින් ආවේ. ඒ නිසා ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලත් ඉක්මනින්ම මට මැසේජ් එකක් දාලා තියන්න. මම මේකේ කැප්ෂන් එකේ මම WhatsApp නම්බර් එක දාලා තියන්න. ඉක්මනින්ම ඔයාලගේ අදහස්, ඔයාලගේ කමෙන්ට් දාලා තියන්න. ඔයාලා කැමති කියන එක මගේ WhatsApp නම්බර් එකට මේ මැසේජ් එකත් හරහා දාන්න. මම ඔයාලට වෙනම වීඩියෝ එවන්න සූදානම් කරන්නම්. ඉතින් මේක තවත් කෙනෙකුට දකින්න ෂෙයා කරලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් හැමෝටම බුදු සරණයි, දේව පිහිටයි. ඔයාලත් ඉක්මනින්ම මැසේජ් එකක් දාගන්න.